හරි එහෙනම් ළමයි 2026 ළමයිට අපේ පන්තියෙන් අලුතින් එකතු වෙන පන්තිය ගැන තමයි දැනුවත් කරන්න මේ වීඩියෝ එක අරගෙන එන්නේ. එතකොට ළමයි දැන් අපි ලස්සනට දන්නවා අපේ තියරි පන්තිය සහ රිවිෂන් පන්තිය එකතු වෙලා ලස්සන පාඩම් ටික කවර් කරගෙන යන ගමන්නේ තියෙන්නේ. අපි දැන් ඕකට එකතු කරන්න යනවා මොනවද? අපේ පේපර් ක්ලාස් එක. එතකොට ළමයි අපි කලින් ඉඳන් මෙහෙම නැත්නම් අපි ගිය අවුරුදු බැච් දෙකටම ළමයි පටන් ගත්ත වැඩක් තමයි මේ අලුත් විදිහකින් මේ 2026 පන්තියට අපි අරගෙන ආවිල්ලා තියෙන්නේ. ඊට වඩා ඇඩ්වාන්ස් කරලා ඊට වඩා මොඩිෆයි කරලා අරගෙන ආවිල්ලා තියෙන්නේ. එතකොට ළමයි මේ අපේ පළවෙනි පේපර් සීරීස් එක තමයි මෙමරි ෆ්ලෑෂ් පේපර් ප්‍රෝග්‍රෑම් කියන එක. හරිනේ. එතකොට මේකේ සියලුම දේවල් කොහොමද වෙන්නේ? ඒ සියල්ල මම මේ වීඩියෝ එකේ ඔයාලට පැහැදිලි කරලා දෙනවා. මේක ඇතුලේ යන දේවල් ටික වෙන්නේ කොහොමද කියලා මම පැහැදිලි කරන්නයි යන්නේ. හරිද? ළමයි මේ ප්‍රෝග්‍රෑම් එක අපි හදලා තියෙන්නේ මාස 3කට. තේරෙනවද ළමයි? මාස 3කට තමයි මේ ප්‍රෝග්‍රෑම් එක හදලා තියෙන්නේ. ඔයාලට මාස 3 ඇතුලේ පේපර්ස් 12ක් අපි ආවරණය කරන්න බලාපොරොත්තු වෙනවා. පේපර්ස් 12ක් මාස 3ක් ඇතුලේ ඈ. හරිද? එතකොට ළමයි මාස 3කට පේපර්ස් 12 හැදෙන්නේ සම්පූර්ණ 12 වසර ආවරණය වෙන විදිහට. ඔයගේ සම්පූර්ණයෙන්ම අපි දන්නවා 12 වසරට අදාළව පාඩම් 7ක් තියෙනවා. ඒ පාඩම් 7 ආයිතින් බලන්න දෙයක් නැති වෙන්න ඔයාට සම්පූර්ණයෙන්ම වගේ ඇගටම ළමයි කාවදින්න අපි නිර්මාණය කරලා තියෙනවා. ඔයාට සම්පූර්ණයෙන්ම පේපර්ස් 12ක් මේ සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ මේ 12 වසර ඔයාලට සම්පූර්ණයෙන්ම හොඳටම පුළුවන් වෙන එක සහ මේ 12 වසරේ තියෙන පාඩම් 7 ඇතුලේ තියෙන සම්පූර්ණ පොයින්ට්ස් ටික ඔයාලට අල්ලලා දීලා ආයේ ඒ වගේ බලන්න දෙයක් නැති කරලා වාගේ එකටම ළමයි මේක දෙන්න විදිහට එහෙම නැත්නම් ඔයාගේ ඇගේම මේ කොටස් ටික එහෙම නැත්නම් මේ සිද්ධාන්ත කරුණු ටික රැඳෙන විදිහට අපි ලස්සන වැඩක් එහෙනම් මේ ප්‍රෝග්‍රෑම් එකෙන් අලුත් විදිහකට ඔයාලට අරන් එන්න තියෙනවා කලින් අවුරුදු වලට සාපේක්ෂව. පැහැදිලිද? හරි. එහෙනම් 12 වසරෙන් ආවරණය වන පේපර්ස් 12ක් තමයි මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ මාස 3ක් ඇතුලේ ළමයි ආවරණය වෙන්නේ. තේරුණාද? එහෙනම් මම කියන්න කොහොමද මේ පේපර්ස් 12 හම්බ වෙන්නේ? කොහොමද මේ වැඩේ යන්නේ කියලා. හරිනේ. ළමයි මේ සම්පූර්ණ පේපර්ස් 12 අපි වර්ග දෙකකට තමයි ඔයාලට ලබා දෙන්නේ. එකක් තමයි ඩිස්කෂන් පේපර්ස්, අනික තමයි ළමයි ෂැඩෝ පේපර්ස් කියලා කියන්නේ. හරි. එතකොට ළමයි මේ මොකක්ද මේ වර්ග දෙක? ඇයි උතන මේ විදිහට කැලි දෙකකට කඩලා තියෙන්නේ? දැන් හිතන්නකෝ අපි ගිය අවුරුදු වල නම් ළමයි කරේ ළමයිට පේපර් එකක් දීලා ඒක ලියන්න දීලා කාලයක් එයාට ඩියුරේෂන් ටයිම් ඩියුරේෂන් එකක් දීලා ඒක ලියන්න දීලා ඒක අපි අරගෙන ළමයි බලලා දීලා මාකින් එකක් දීලා එයාට ලකුණු දීලා රෑන්ක් කරපු එක තමයි ගිය අවුරුදු දෙකේම කරේ. එතකොට ඒකෙත් කිසි අවුලක් නැහැ. හරි හොඳයි. හැබැයි අපි ඔයාලට ඊට වඩා දෙයක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඔයාලට ළමයි ඒ කොටස එහෙම් පිළිම තියෙනවා. ඔයාලට පේපර් එකක් ලියන්න දීලා ඒක අපි අරගෙන මාක් කරලා දීලා රෑන්ක් කරන කතාව එහෙම් පිළිම යනවා. ඒ වගේම තමයි ළමයි අපි ඒක ගිය අවුරුදු වල කරේ මේ පේපර් එකම අරගෙන ඩිස්කස් කරා. පැහැදිලිද ළමයි? එතකොට අපිට පේපර්ස් 6 කරන්න පුළුවන් වුණේ ළමයි ගිය අවුරුදු වල මේ සීරීස් එකේ ඇතුලේ ළමයිට පේපර්ස් වශයෙන්. දැන් ඔයාලට මේක අපි ඩබල් කරලා තියෙනවා. හරිද? මේක ඩබල් කරලා තියෙනවා. කොහොමද දන්නවද ළමයි මේ වැඩි වෙන්නේ? ඔයාලට ඩිස්කෂන් පේපර්ස් සහ ෂැඩෝ පේපර්ස් කියලා ළමයි පේපර් 6 6 ගානේ තමයි 12 හැදෙන්නේ. මෙන්න මේ කියන ඩිස්කෂන් පේපර්ස් 6 ඔයාට වෙනම හම්බ වෙනවා ළමයි. පොතක් විදිහට ඔයාගේ ගෙදරටම මේ කියන 6 තමයි ළමයි අපි ඩිස්කස් කරන්නේ. හරිද? එතකොට හොඳට අහගන්න දැන් මෙතන අපි නිර්මාණය කරන මේක ක්වොලිටියට යන වැඩක් ඈ. හරිද? වගකීම් සහගත ක්වොලිටි වැඩක් කියන ළමයි මේ කියන 6 තියෙනවනේ. මේ කියන ඩිස්කෂන් පේපර්ස් 6ට සමගාමීවම නිර්මාණය වන ඒ හා සමානවම යන ළමයි පේපර්ස් 6ක් ඔයාලට ලියන්න දෙනවා. ඒකට තමයි ෂැඩෝ පේපර්ස් කියන්නේ. ඔයා තමයි ෂැඩෝ පේපර්ස් ලියන්නේ. ඔයාට මේක ලියන්න දීලා ළමයි අපි ඒක ලියන්න යන විදිහ හරිම ලේසි ළමයි. ඒක ඔයාලට ලියන්න දීලා අපි ඒක ලස්සනට කරලා දෙනවා. මම කියන්නේ ඔයා මේ ෂැඩෝ පේපර්ස් 6 තමයි ලියන්නේ. තේරුණාද? හරි. එහෙනම් ළමයි මේ ෂැඩෝ පේපර්ස් 6 නිර්මාණය වෙන්නේ මේ ඩිස්කෂන් පේපර්ස් 6ට සමගාමීව. තේරුණාද? එතකොට ළමයි ලස්සනට මේ කියන 6 ඔයාට ලියන්න දීලා අපි මේ දේවල් බලලා දීලා මේකට මාකින් එකකුත් දෙනවා. පැහැදිලි මේ ඩිස්කෂන් පේපර් වල ලස්සන මාකින් එකකුත් තියෙනවා. මේක අපි ඩිස්කස් කරන්නේ නැහැ. මේ හැම ඩිස්කස් කරන්නේ ඔයාලට මාකින් එකක් දීලා ලකුණු දීලා රෑන්ක් කරන පැත්ත තියෙන මේ ෂැඩෝ පේපර්ස් වල මේ ඩිස්කෂන් පේපර්ස් වල තමයි ළමයි මේ කියන ඩිස්කෂන් පේපර්ස් වල තමයි අපි ඩිස්කස් කරලා ඔයාලට පොයින්ට් ටික අල්ලන දෙන ලස්සන වැඩි තියෙන. මොකද ළමයි අපි මේ විදිහට වර්ග දෙකකට යන්න හේතුව අපි දන්න ඒතර ළමයි දැන් උනන්දුවෙන් වැඩ කරන ළමයෙක්ට ළමයි පේපර් එක ලියන්න දීලා මාක් කරලා දීලා කියන මාකින් එක දුන්නාම මොකක්ද වැරද්ද කියලා තේරෙනවා ළමයි. එයා ගාව ටියුට් තියෙනවා, එයා ගාව සිද්ධාන්ත තියෙනවා. පොඩ්ඩක් පෙරලා බැලුවායින් පස්සේ මෙතනනේ මට වැරදිලා තියෙන්නේ කියලා එයාට අහු වෙනවා මාකින් එකත් එක්ක එයා ගලපලා බලද්දි. ඒකම අපි ඩිස්කස් කරනවා කියලා කියන ළමයාගේ කාලය අපරාධයක් වෙනවා. ඕම් ඔය කියන දේ නැති කරන්න තමයි අපි වෙන ඩිස්කෂන් වලට ළමයි පේපර්ස් 6ක් හදලා ලියන්න වෙනවා පේපර්ස් 6ක් දෙන්නේ. ආයේ සුපිරි වැඩක් යන්නයි ලෑස්ති වෙන්නේ. පැහැදිලිද? එතකොට ළමයි මෙන්න මේ කියන ඩිස්කෂන් පේපර්ස් 6ට අපි වෙනම නිර්මාණය කරලා තියෙනවා MFP කියලා බුක් එකක්. පැහැදිලිද? ඒ කියන්නේ ළමයි මෙමරි ෆ්ලෑෂ් පේපර් ප්‍රෝග්‍රෑම් එකට ළමයි මේ ඩිස්කෂන් පේපර් වලට අපි නිර්මාණය කරලා තියෙනවා. මෙන්න මේ කියන විදිහේ ළමයි ලොකු පොතක්. පැහැදිලිද? එතකොට මේක ඇතුලේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ ඔයාට මේ ප්‍රෝග්‍රෑම් එකේදී හම්බෙන්න බලාපොරොත්තු වෙන්න තියෙන ඩිස්කෂන් පේපර්ස් 6 සහ ඒ පේපර්ස් 6ම මාකින් ටිකක් මේ පොතේම අන්තර්ගත වෙනවා නැත්නම් ඔයාලා ළමයි.
මේ විදිහ ලොකු පොතක් දීලා වැඩක් නැහැ නේ මාකින් එක නැතුව. ඒ වුණාට මේ සම්පූර්ණ පොතම අපි මොනවා කරනවද ඩිස්කස් කරනවා. එතකොට මේවා මේ වගකීම් සහගත වැඩ ළමයි. එතකොට ආයි උඩින් පල්ලෙන් මේකට උත්තරේ යනකට උත්තරේ එහෙම කියලා එහෙම වැඩ නෙමෙයි. ඒවට ඕන නම් අපි ඩිස්කෂන් ඕන හැටි බලන්න පුළුවන්. ෆ්‍රී අපි දාලා තියෙනවා ළමයි YouTube එකේ කොහොමද බලන්න පුළුවන්. අයියලාට අක්කලාට කරලා තියෙන ඩිස්කෂන් වල ලොකු සහ ඒ වගේ කොයිතරම්නම් ගැඹුරට අපි ප්‍රශ්නයක් අරගෙන යනවා කියලා බලන්න පුළුවන්. එතකොට මෙන්න මේ කියන විදිහෙන් ළමයි ඩිස්කෂන් පේපර්ස් වලට අදාළව මේ පොත නිර්මාණය කරලා තියෙන්නේ. ඔයාට තවත් පහසු වෙන්න. දැන් මේ පොත ඔයා ගත්තයින් පස්සේ ඔයාට ලස්සනට මම කියන පොයින්ට්ස් ඔයාට හයිලයිට් කරගන්න පුළුවන් වෙනවා. අපි ප්‍රශ්න තේරුම් ගනිද්දී ළමයි බලන්න ඕනේ ප්‍රශ්නවල තියෙනවා පොයින්ට්ස්, කී පොයින්ට්ස් තියෙනවා. ප්‍රශ්න වලින් මේ ඉගෙන ගත යුතු තැන් තියෙනවා. ප්‍රශ්න කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා ඔයාට තේරුම් ගන්න පුළුවන්. එතකොට ඔයාට මේ කියන පොත ළඟ තියෙද්දී ලස්සනට මේ දේවල් හයිලයිට් කරලා, මේ දේවල් වෙන් කරලා අරගෙන මාකින් එකයි පේපර් එකයි ලස්සනට ඔයාට වෙන් කරලා බලාගෙන හරිද? ඒ ලස්සනට වැඩේ පිළිවෙලකට කරගන්න පුළුවන් වෙන විදිහට තමයි මේ කියන පොත් අපි නිර්මාණය කරලා ඔයාගේ අතට ලැබෙන්න සලස්වන්නේ. තේරෙනවද ළමයි? ඉතින් මේක ඒ වගේම පොලිටි පේපර් එකක්. එතකොට අපි එක මාසයකට අදාළ පැහැදිලිද ළමයි මේක මාස 3ක්. එතකොට නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි කියන මාස 4 ඇතුලේ තමයි මේ සම්පූර්ණ වැඩේ සිද්ධ වෙන්නේ. ඒ වුණාට අපි මාස 3ක් කියලා තමයි මේක ගණන් කරලා තියෙන්නේ. එතකොට දැන් අපි මේ ඉන්නේ නොවැම්බර් මාසයේ අවසාන සති දෙකේ නේ ළමයි. නොවැම්බර් මාසයේ අවසාන සති දෙකේ තමයි ඉන්නේ. පැහැදිලිද? එතකොට මෙන්න මේ කියන වැඩේ මේ විදිහටයි යන්නේ ළමයි. ඔයාට දැන් මේ නොවැම්බර් මාසෙදි හරි නොවැම්බර් මාසෙදි මේ වැඩේ කොහොමද කියලා තේරුම් ගන්න අපි ඔයාට ෆ්‍රී සම්බන්ධ වෙන ළමයි පළවෙනි ඩිස්කෂන් පේපර් එකයි පළවෙනි ෂැඩෝ පේපර් එකකවත් ෆ්‍රී දෙනවා. පැහැදිලිද? ඕන ළමයට අපේ රිවිෂන් පන්ති ඉන්න ළමයිටයි අපේ අලුතෙන් සම්බන්ධ වෙන්න ඉන්න ළමයිටයි ළමයි මේ ෂැඩෝ පේපර් එකයි ඩිස්කෂන් පේපර් එකයි ෆ්‍රී ඉස්සෙල්ලාම දෙනවා. ලියලා බලන්න සහ ඩිස්කෂන් එකට ඇවිල්ලා බලන්න කොහොමද වැඩේ කියලා. එතකොට ඔයාලට තේරෙයි. එතකොට ළමයි මෙන්න මේ කියන විදිහට ඔයාලට ෆ්‍රී සම්බන්ධ වෙලා බලන්න පුළුවන් යන්නේ කොහොමද කියලා වැඩේ. එතකොට ළමයි නිල වශයෙන් හරිද? මේක නිල වශයෙන් ළමයි අපි වැඩේ පටන් ගන්නවා. හරිද? ඒ කියන්නේ ඔයාලට ෆ්‍රී ඉස්සෙල්ලාම දෙන පේපර් එක අපි දෙන්නේ නොවැම්බර් 20. පැහැදිලි ළමයි නොවැම්බර් 20 මේ වැඩේ අපි පටන් ගන්නවා. අපි මේ වැඩේ පටන් ගන්නවා නොවැම්බර් 20 දවසේ ඔයාලට මොනවද කරනවද? අපි පළවෙනි ෂැඩෝ පේපර් එක දෙනවා ඔයාට ලියන්න. හරිද? පළවෙනි ෂැඩෝ පේපර් එක දෙනවා ළමයි ඔයාට ලියන්න නොවැම්බර් 20. එතකොට ළමයි මේක ලියවලා අපි ඔයාගෙන් අරගෙන ඒක බලලා දෙන වැඩේ තමයි යන්නේ. හරිද? ඊගාවට හරිද? ඊගාවට අපේ ඩිස්කෂන් එක ගන්න ළමයි නොවැම්බර් 23 වෙනි ඉරිදා. පැහැදිලිද? පළවෙනි ඩිස්කෂන් පේපර් එක අපි සාකච්ඡා කරනවා නොවැම්බර් 23 වෙනි ඉරිදා තමයි ළමයි සාකච්ඡා කරන්නේ මොකද්ද? පළවෙනි ඩිස්කෂන් පේපර් එක. ෂැඩෝ පේපර් එකයි ඩිස්කෂන් පේපර් එකයි ඕම ඔය කියන විදිහට තමයි වැඩේ ආරම්භ වෙන්නේ. මේක සම්පූර්ණයෙන්ම මේ දෙන්න ඔයාට ෆ්‍රී සම්බන්ධ වෙලා බලන්න පුළුවන් කොහොමද යන්නේ කියලා. තේරුණාද? ෆ්‍රී සම්බන්ධ වෙලා බලන්න පුළුවන්. මොකද මේ කෙනෙක් අයිඩියා ගන්න තියෙන්න පුළුවන්. එතන තම සාමාන්‍ය වල පේපර් එකක් ලියලා නැති වෙන්න පුළුවන්. එතකොට අයිඩියා ගන්න පුළුවන් ලස්සන සම්බන්ධ වෙලා ඔන්නේ 20 සහ 23 වෙනිදා ඔයාට ෂැඩෝ පේපර් එක ලියන්න දෙනවා. ඩිස්කෂන් පේපර් එක ළමයි. එතකොට මේ කියන පොතේ තියෙන පළවෙනි පේපර් එක. පැහැදිලිද? පළවෙනි පේපර් එක අපි ඩිස්කස් කරන්න ගන්නවා. හරිද? එතකොට සම්පූර්ණයෙන්ම 12 වසරෙන් තමයි මේ සම්පූර්ණ පේපර්ස් ටික අඩංගු වෙන්නේ. එතකොට ළමයි මාස හැම සතියකම ඔයාට ඉරිද දවසේ තමයි මොනවා හම්බ වෙන්නේ? පේපර් ඩිස්කෂන් එක හම්බ වෙන්නේ. මේ ඩිස්කෂන් පේපර්ස් ඩිස්කස් කරන වැඩේ හැම ඉරිදාකම 7:00ට ඔයාට ලයිව් සම්බන්ධ වෙලා අපිත් එක්ක ඩිස්කෂන් වලට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට මාසේ සති 4ෙම පැහැදිලිද? මාසේ සති අපි දන්නවලම එක පේපර් එකක් මේ එක සතියකින් ඩිස්කස් කරලා තරන්න අමාරුයි. මොකද ඔයාලට පොයින්ට්ස් ටික අල්ලලා දෙන්න ඕනේ. ඔයාලට ප්‍රශ්න කරන විදිහ තේරුම් කරවලා දෙන්න ඕනේ. ඒක ගොඩක් වැඩ තියෙන ළමයි. පාරණ නැවත කරුණු මතක් කරලා දෙන්න ඕනේ. එතකොට මේකේ ප්‍රයෝජනයක් තියෙන්නේ. එතකොට ළමයි ඔයාට මාසේ හැම ඉරිදාවකම ළමයි මේ කියන විදිහට 7:00ට මේ ඩිස්කෂන් පේපර්ස් ටික සාකච්ඡා කරනවා. එතකොට ළමයි ඔයාට මේ ඉරිදා සම්බන්ධ වෙලා මේ වැඩේ කරගන්න පුළුවන් ලියන වැඩේ. ඔයාගේ ෂැඩෝ පේපර්ස් ලියන වැඩේ ළමයි සිද්ධ වෙන්නේ ඔයාට හැම බදාදාවකම පළවෙනියට පටන් ගන්න ළමයි නොවැම්බර් 20 يعني බ්‍රහස්පතින්දා දවසක. හරිද? හැබැයි නිල වශයෙන් ඔයාලට ලියන පේපර්ස් අපි දෙන්නේ හැම බදාදාවකම සතියේ හැම බදාදාවකම ඔයාලට පේපර් එකක් දෙනවා. ෂැඩෝ පේපර් එක දෙනවා. ඒ ෂැඩෝ පේපර් එක ඔයාලට දීලා ඔයාලට ටයිම් ඩියුරේෂන් එකක් දෙනවා. සාමාන්‍ය ළමයි බදාදී ඉඳන් ඉරිදා වෙනකන් තමයි අපි ලියන්න ඔයාලට කාලය දෙන්නේ. බදාදී ඉඳන් ඉරිදා වෙනකන් ඔයාලට දවසේ ඕන වෙලාවක් අවංකව වෙලාව වෙන් කරගෙන අපි ඒ ගෲප් එකේ වැඩිපුර දැනුම් දෙනවා කොහොමද ලියන්නේ කියලා ළමයි. මේකේ ඔක්කොම කියන්න දෙන්නේ නැහැ. දැනුම් දීලා ඒකට ඔයාලට ලියන්න කියලා ළමයි අපි දෙන ෆෝම් එකට අප්ලෝඩ් කරන්න තමයි ඔයාලට තියෙන්නේ. පැහැදිලි ඊට පස්සේ අපි අරගෙන ඒවා බලලා ඔයාලට මාකින් දෙනවා වගේ ඊමේල් එකට. ඒ විදිහට ලස්සන වැඩක් යන්නේ. එතකොට ළමයි මෙන්න මේ කියන විදිහට ලියන වැඩේ සහ ඩිස්කෂන් වැඩේ ඉරිදට ලියන වැඩේ තවදුරටත් ඔයාලට ගෲප් හරහා දැනුවත් කරනවා. මම ඒක මෙතන කියන්නේ යන්නේ නැහැ. රයිට්. එතකොට ළමයි මේ කියන විදිහට කොහොමද 12 වසරට අදාළ වෙන මේ පේපර්ස් හයට අදාළ මේ ඩිස්කෂන් පේපර්ස් හයට අදාළව සහ මේ හය අන්තර්ගත වෙන්නේ කොහොමද කියලා අහුවොත්. එතකොට අපි දන්නවා මේ කියන පාඩම් හතට අදාළවම අපි ලොජික් ගේට් පාඩමෙන් ගත්තොත් තියෙන එසේ ප්‍රශ්නයක් එනවා. ඊගාවට MCQ එනවා. ඔය අහන හැම වර්ගයකින්ම ළමයි ප්‍රශ්න දාලා තියෙනවා. තේරුණාද? නෙට්වර්කින් වලින් එසේ, නෙට්වර්කින් වලින් MCQ. පැහැදිලිද? ඊගොල්ලෝ ඔපරේටින් සිස්ටම් වලින් එසේ, ඔපරේටින් සිස්ටම් වලින් MCQ. එතකොට සිස්ටම් ඩෙවලොප්මන්ට් වලින් ළමයි ස්ට්‍රක්චර්ඩ් එසේ,
සිස්ටම් ඩෙවලොප්මන්ට් වලින් MCQ ඕම ඔය කියන විදිහට මේ ප්‍රශ්න හතට අදාළ මේ විභාග ආකෘතියට අදාළවම හරිද විභාග ආකෘතියට අදාළව මේ 12 වසරට අදාළ වෙන පාඩම් හතෙන් කොහොමද ප්‍රශ්න අහන්නේ ඒ විදිහට මේ පොතට අදාළව අපි ප්‍රශ්න ඔයාලට ගොනුගත කරමු ලස්සනට මේක නිර්මාණය කරලා තියෙනවා මේ කියන ප්‍රශ්නේ පත්‍ර 6 තුලින් තේරෙනවද ළමයි එතකොට කිසිසේත් මේක ගැන බය වෙන්න දෙයක් නැහැ දැන් එතකොට ළමයි ඔයාලට මේකට සම්බන්ධ වෙන විදිහ කියන්න ඕනේ ළමයි මේ කියන වැඩේට දැන් අපේ රිවිෂන් පන්තියේ ළමයි කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා ඉස්සෙල්ලාම මම කියලින්නම් රිවිෂන් පන්ති සහ තීරි පන්ති අපේ දැනට අපේ වැඩසිපිත් එක්ක එකතු වෙලා වැඩ ටික කරගෙන යන ළමයි හරිද අපේ රිවිෂන් පන්තිය සහ තීරි පන්තියේ ඉන්න ළමයිට මේ ප්‍රෝග්‍රෑම් එකට ළමයි වෙන කිසිදු ගාස්තුවක් අය වෙන්නේ නැහැ එයාගේ පන්ති ගාස්තුවට අමතරව හැබැයි එයාලට මේ මාස 3ට අදාළවම පැහැදිලි මාස 3කම අදාළවම ළමයි මේ කියන MSP බුක් එක ගෙන්න ගන්න විතරක් ඔයාලට මුදලක් වැය වෙනවා පැහැදිලි මේක ළමයි ලොකු වේදමක් වෙනවා මේක ඔයාලට print කරලා එවන්න හරිද එතකොට මේක ඇතුලේ paper 6ක් සහ මාගින් 6ක් අන්තර්ගත වෙනවා කියලා කියන ඔයාලට කොයිතරම්නම් quality වැඩක්ද කියන මේක බලන්න පුළුවන් වේවි මේ මාස 3 ඉවර වෙද්දි ළමයි අපේ අරමුණ වෙන්න ඕනේ. ආන් ඒකයි. මේ මොන වැඩේ පටන් ගත්තත් මේ අරමුණ අමතක කරන්න බෑ. මේ මාස 3 ඉවරයක් වෙද්දි ආයිති මේ කියන 12 වසරට අදාළ වෙන පාඩම් හතේ ආයි බලන්න දෙයක් නැති වෙන තරමට ඔයා මේක ගේන්න ඕනේ. ඒකයි මේක ඇඩ්වාන්ස් කරලා මොඩිෆයි කරලා වට ගෙනත් දීලා තියෙන්නේ. තේරෙනවද ළමයි? නැත්තම් මේ කියන විදිහට අපේ තව වැඩ ඩබල් කරන්න අපිට උවමනාවක් නැහැ නේ. ඔයාට ඕන නම් කලින් පේපර්ස් ටිකම අපිට ටිකක් වෙනස් කරලා ආපහු වැඩේ පටන් ගන්න තිබ්බා. එහෙම කරන්නේ නැහැ මේ පාර. ඊට වඩා වැඩි කරන්න තියෙනවා. එතකොට මේ කියන පොත ඔයා ගෙන්න ගන්න ඕනේ අපේ රිවිෂන් ළමයි. මේ මාස 3ට අදාළවම එතකොට එයාට ඒ පොත ගෙන්න ගන්න අදාළ වෙන මුදල විතරයි මේකට වැය කරන්න සිද්ධ වෙන්නේ. ඔයගේ මාසික ගාස්තුවට අමතරව ළමයි එක මාසෙකදී ඔයාට මේ පොත ගෙන්න ගන්න සිද්ධ වෙනවා එච්චරයි. ආයේ කිසිම ගාස්තුවක් ආයෙ වෙන්නේ නැහැ. ඔයාට මාසික ගාස්තුව වෙන්නේ 3100 විතරයි ළමයි රිවිෂන් ළමයිට ආයෙ වෙන්නේ. එතකොට ළමයි අපේ රිවිෂන් ළමයිට මේ කියන පොත ගෙන්න ගන්න වැය වෙන්නේ රුපියල් 1900ක මුදලක් විතරයි මේ පොතට අපි අය කරන්නේ. පැහැදිලි මාස 3ටම ආයෙ වෙන කිසිදු ගාස්තුවක් නැහැ. අපේ රිවිෂන් ළමයිට 1900ක මුදලක් විතරයි මේ පොත ගෙන්න ගන්න විතරයි ඔයාට මේ මුදල වැය වෙන්නේ. පැහැදිලිද? එක මාසෙකදී ඔයාට මේක ගෙන්න ගත්තා නම් ලස්සනට ටික කරගෙන යන්න පුළුවන්. පැහැදිලිද? හරි. එතකොට තමයි මෙන්න මේ කියන විදිහට එතකොට බලන්න ඔයාට මාසෙකදී මොකද වෙන්නේ? මේ පොතේ තියෙන papers අපි සාකච්ඡා කරනවා. එතකොට මම ගැරන්ටි කරලා තියෙන ළමයි මාසෙකට ඩිස්කස් කරන්න papers දෙකක්. සම්පූර්ණ papers දෙකක් ඩිස්කස් කරලා ඒකේ තියෙන points ටික අල්ලලා දීලා එතකොට papers දෙකක් මාසෙට ඔයාට ලියවනවා. පැහැදිලිද? shadow papers දෙකයි ඩිස්කෂන් පේපර්ස් දෙකයි. ඒ විදිහට තමයි වැඩි යන්නේ. එතකොට ඩිස්කෂන් සතියේ දවස් 4ම යනවා. එතකොට සති දෙකක තමයි ෂැඩෝ පේපර්ස් දෙක ලියවන්නේ. අනිත් සති දෙකේ වඩා බලන්න ලකුණු දෙන වැඩි තමයි ලස්සනට සිද්ධ වෙන්නේ. එතකොට ළමයි ඔයාට පේපර්ස් දෙකක් ලියවලා ඒකේ මාකින් දීලා බලලා දීලා ලකුණුත් හම්බ වෙද්දී මේ පැත්තෙන් තව පේපර්ස් දෙකක් ඩිස්කස් උත් වෙනවා. එතකොට ළමයි දැන් මේ කියන ප්‍රෝග්‍රෑම් එකට විතරක් පිටින් සම්බන්ධ වෙන්න බලාගෙන ඉන්න අපේ අලුතෙන් ළමයිට හරිද? මෙයාලටත් මේ MFP බුක් එක ගෙන්න ගන්න ඉස්සෙල්ලාම ළමයි රුපියල් 1900ක මුදලක් වැය වෙනවා. මොකද ළමයි ඒක මහන්සි වෙලා ලොකු මහන්සියක් දාලා මේ පොත අපි හදලා තියෙන්නේ. එතකොට ළමයි මේ MFP බුක් එක ළමයි 1900ක් දීලා ඉස්සෙල්ලාම ගෙන්න ගන්න සිද්ධ වෙනවා. මේකට ඔන්ලි සම්බන්ධ වෙන ළමයිට මම කියන්නේ මේ පේපර් ක්ලාස් එකට ඔන්ලි සම්බන්ධ වෙන ළමයිට තමයි මේ කතා කරන්නේ. හරිද? මේක රිවිෂන් ළමයිට කියන්නේ අපේ පන්ති ළමයිට අදාළ නැහැ. මේක ගෙන්න ගන්න 1900ක මුදලක් යනවා ඉස්සෙල්ලාම. එතකොට ඔයාගේ එක මාසයකට අදාළ දැන් එයාලට මේවා ලියවලා ඩිස්කස් කරලා ඒ සම්බන්ධ වෙන වැඩේට. එතකොට ඒ වැඩේට ළමයි ඔයාට මාසයක එතකොට ඔයාට එතකොට ඒකේ monthly fee එක වෙන්නේ හරිද? ඒකේ මාසික ගාස්තුව වෙන්නේ ළමයි 1800යි. පැහැදිලිද? පටලවා ගන්න දෙයක් නැහැ. එතකොට දෙසැම්බර් ජනවාරි පෙබරවාරි කියන මාස තුනකට අදාළව ඔයාලට මේ වැඩේට එහෙනම් මේ පේපර් ක්ලාස් එකේ මාසික ගාස්තුව වෙන්නේ මේකට විතරක් සම්බන්ධ වෙන කට්ටියට ගාස්තුව වෙන්නේ 1800යි. වෙනම එක කියන්නේ මාස තුනට අදාළවම මේ පොත ගෙන්න ගන්න වෙනම 1900ක මුදලක් වෙනවා. මේක එක ගෙන්න ගත්තයින් පස්සේ ආයේ මේ මුදල එඩ් වෙන්නේ නැහැ කාටවත්. එක මාසෙකදීවත්. එතකොට මේ කියන ගාස්තුව තමයි ඔයාලට මාසයක් ඒ මාස තුනට අදාළව ගෙවන්න වෙන monthly fee එක වෙන්නේ 1800යි. මේ පොත ගෙන්න ගන්න 1900ක මුදලක් එයාලට වැය වෙනවා. පැහැදිලි නේද? හරි. ඉතින් ඕන් ඔය කියන විදිහට තමයි හරි සරල ප්‍රෝග්‍රෑම් එක. ඉතින් සරල වෙනකොට කොයිතරම්නම් ක්වොලිටිද සහ කොයිතරම්නම් ගුණාත්මක විදිහට ඔයාලට මේකේ පොයින්ට්ස් ටික අල්ලලා දීලා ඔයාට වාගේ දැනුම තහවුරු කරලා දෙනවද කියලා බලන්න පුළුවන්. එතකොට දැන් ළමයි මෙහෙම හිතෙන්න පුළුවන්. දැන් අපේ රිවිෂන් ළමයිනේ එතකොට දැන් අපි මේ මාසෙදි කවර් කරගෙන යනවා ඔපරේටිව් සිස්ටම් පාඩමයි තියරි පන්තියේ සිස්ටම් ඩෙවලොප්මන්ට් පාඩමයි සාකච්ඡා කරගෙන යනවානේ. එතකොට සමහර ළමයි ඉන්නවා වෙන්න පුළුවන් නෙට්වර්කින් පාඩම කවර් වෙච්ච නැති history of computing ඕම ඔය කියන පාඩම් කවර් වෙච්ච නැති ළමයි ඉන්න පුළුවන්. කිසි දෙයකට බය වෙන දෙයක් නැහැ ළමයි ඉදිරියට යද්දී අපි ඒවා කවර් කරනවානේ. එතකොට ඔයා හැබැයි වගකීමක් ගන්න ඕනේ මේ ඩිස්කෂන් පේපර්ස් 6 සහ මේ ෂැඩෝ පේපර්ස් 6න් ඔයාට හම්බ වෙන හැම ප්‍රශ්නයකටම ඔයා වග කියන්න ඕනේ. ඒ කියන්නේ ළමයි ඒ ඔයාට යම් කිසි තැනක් මොකක් හරි අවුලක් දැනෙනවා නම් ඒ කියන්නේ ඔයාට මතක නැහැ සහ ඔයාට බැහැ කියලා එහෙම නැත්නම් කවර් වෙලා නැහැ කියලා ඔයාට තේරෙනවා නම් මොනවා වෙන්න ඕනේද? අනිවාර්යයෙන්ම ඒ දේවල් highlight කරගෙන point out කරගෙන තියාගන්න ඕනේ. ඒක වෙනුවෙන්ම තමයි මේ විදිහට පොතක් ඉවන්නේ. ඔයාට මොනවද මේ සිලබස් එකේ තියෙන තැන් වලින් ඔයාට අමතක කියලා බලන්න තමයි මේ විදිහ ඇත්තටම අපි පොත නිර්මාණය කරලා ඔයාට ගුණාත්මක වැඩ පිළිවෙලක් හදලා දීලා තියෙන්නේ. තේරෙනවද ළමයි? එතකොට තමන්ට බැරි තැන් මතක තියාගෙන ඉඳලා ආපහු මේ පාඩම් කවර් කරපු දවසට
හරිද? එතකොට අපේ පන්තියෙන් හෝ ඔයා වෙනත් පන්තියකින් එතකොට මේ පාඩම් කවර කරගත්තු දවසට මොනවා වෙනවද? මං කියන්නේ පිටින් පන්තියට අලුතෙන් සම්බන්ධ වෙන ළමයි අපේ රිවිෂන් එකෙන් එන්නේ නැති ළමයිට යම් කිසි අඩුපාඩුවක් තියෙනවා නම් එතකොට මේ දේවල් කවර් වෙච්චි නැති කොටස් මොනවා හරි ඒවාට මේ පේපර් වලදී හම්බ වෙනවා නම් ඒවා කවර් කරගෙන නැවත මේ කියන ප්‍රශ්න ඔයා මොනවා කරන්න ඕනද? නැවත බලලා ඒ අඩුපාඩුව හදාගන්න ඕනේ. පැහැදිලි නේද? එතකොට අපේ අරමුණ වෙන්නේ මේ මාස 3 ඉවරයක් වෙද්දී මේ grade 12 වලට අදාළ වෙන කොටස සම්පූර්ණයෙන්ම ආයි බලන්න දෙයක් නැති වෙන තැනට ගේන්න ඕනේ. එතකොට අපිට මහන්සියක් නෑ අපිට 13 වසරේ කොටස් ටික ආවහු පුහුණු කරගන්න විතර හිතු වෙලා තියෙන්නේ. මේ කියන quality program එකට set වෙලා බලන්න නම් මේ වගකීමකින් කියනවා අර කලින් අපේ 2024 25 අයියලාට ආකලන්ට කරන්න වඩා ගොඩාක් ලොකු ඇඩ්වාන්ස් වැඩක් මෙතන තියෙන්නේ. හරිද? එයාලට වඩා ගොඩාක් ලොකු මහන්සියක් වෙලා තියෙනවා දැන් ඔයාලට. මට කියන්න තියෙන්නේ එයාලට වඩා අනිවාර්යයෙන්ම දෙගුණක වැඩ මෙතන වෙනවා. එයාලට එහෙම වැඩ කරලා එයාට ඒ වගේ ප්‍රතිඵල ගන්න පුළුවන් වුණා නම් ඔයාලට මෙහෙම වැඩ කරොත් කොහොම ප්‍රතිඵල ගන්න පුළුවන් වේද? ඒක ගැන පොඩ්ඩක් හිතලා බලන්න. ඒකෝට මට කියන්න තියෙන්නේ දැන් අපේ මේ කියන විදිහට memory flash program එක යන අතරතුරේ දැන් අපි ඊගාව මාසෙදී හැම database පාඩම් පටන් අරගෙන එතකොට 13 වෙනි වසරේ පාඩම් ටික අපි දෙසැම්බර් මාසෙ ඉඳන් පටන් ගන්නවා. එතකොට ළමයි මේ program එක ඉවර වෙද්දී හරිද? එතකොට පෙබරවාරි මාසෙදී මේ program එක ඉවර වෙද්දී ළමයි අපිට පට ගාලා 13 වෙනි වසරේ ළමයි අපි ඒ කරපු පාඩම් ටික ආවරණය කරගන්න විදිහ program වලට එන්න තමයි තියෙන්නේ මේ paper program වලින්. තේරෙනව නේද ළමයි? හරි. එහෙනම් ළමයි මෙන්න මේ කියන විදිහට තමයි සමස්ත program එක යන්නේ. පන්තියට අලුතෙන් සම්බන්ධ වෙන ළමයි සඳහා ඔයාලට සම්බන්ධ වෙන විස්තර සියලුම දේවල් ළමයි ඔයාලට මේ පැත්තෙන් වෙල්ලා තියෙන 0.71 25 83 503 කියන නම්බර එකට මැසේජ් එකක් දැම්ම නම් WhatsApp මැසේජ් එකක් දැම්ම නම් ඔයාලට සියලුම විස්තර ලබා ගන්න පුළුවන්. මේ කිව්ව දේවල් ටික ආපහු ඔයාලට WhatsApp එකෙන් දැනගන්න පුළුවන් කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. එතකොට ළමයි මේ වැඩේට සම්බන්ධ වෙන්න අදාළ කරන bank details ඔයාලට screen එකේ දැන් display වෙනවා ඇති. ඇති. එතකොට ඕන් ඔය කියන ඕනම බැංක් එකකට ළමයි ඒ අදාළ මුදල් ට්‍රාන්ස්ෆර් කරලා හරිද? ඔයාට මේ කියන නම්බර එකට WhatsApp මැසේජ් එකකින් ඔයාලට රිසිප්ට් එක එවන්න තමයි තියෙන්නේ. එතකොට අපි ඔයාලට Google ෆෝම් එකක් දෙනවා. ඒකට රෙජිස්ටර් වෙලා ඔයාට මේ අදාළ කරන පොත සහ ඒ අදාළ වැඩේට සම්බන්ධ වෙලා ලින්ක්ස් ටික ලබාගෙන පන්තියට සම්බන්ධ වෙලා ඔයාගේ දැනුම තව තවත් තහවුරු කරගෙන ආයේ මේ ප්‍රෝග්‍රෑම් එක තුලින් උපරිම ඵලයකට යන්න පුළුවන්. පැහැදිලි නේද? ඉතින් ළමයි ඇවිල්ලා බලන්න තියෙන්නේ කොයිතරම්නම් සෙතක් වේද කොයිතරම්නම් ඔයාලට වැඩ ටිකක් මේක ඇතුලේ කෙරෙයිද කියලා බලන්න පුළුවන්. මේක ඇතුළේදී අපි හදලා තියෙන වැඩමාලාවත් එක්ක. එහෙනම් වැඩේදී සෙට් වෙමු. කවුරු හරි එතකොට මේ ප්‍රෝග්‍රෑම් එකට නොවැම්බර් මාසෙදී මුදල් ගෙවනවා නම් ඒ මුදල ඇඩ් වෙන්න වාගේ දෙසැම්බර් මාසේ රෙජිස්ට්‍රේෂන් වලට. පැහැදිලිද? නොවැම්බර් මාසෙදී වා මුදල් ගෙවනවා නම් ඒක ඇඩ් වෙන්නේ දෙසැම්බර් මාස රෙජිස්ට්‍රේෂන් වලට ළමයි. මොකද නොවැම්බර් මාසේ මේ අග මේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගැනීම ගැන දැනුවත් කරපු නිසා. ඒකට ඔයා මේ මාසෙදී මොකක් හරි පේමන්ට් එකක් කළොත් ඒක දෙසැම්බර් මාසෙට තමයි ඇඩ් වෙන්නේ. හරි එහෙනම් ළමයි මේක තමයි සමස්ත ප්‍රෝග්‍රෑම් එක ගැන විස්තරේ. අපි එහෙනම් වැඩේදී හැමෝම ළමයි හැමෝටම ජය වේවා.